පොඩි එක අරගෙන යන ටිකටත් මූණ හොදලා පවුඩර් ගන්න ඕනලු. කාටද? මේ ලේලිට. විස්තර ගොඩක් කිව්වා. ඇඟිලි පාට කරනවලු. අන්තිමේ කිව්වා කොල්ලගේ සල්ලිනේ. මම ඇහුවා කවුද පවුඩර් ගන්නේ? ලේලි. අන්තිමේ කිව්වා හාමුදුරුවනේ ඒකිගේ සුදිය වැඩි කියලා. මේ කිරි අම්මලා හැම බනින්න නැතුව ඇතේ. අහගන්නත් තිබ්බ ලේලිලා හිටියන. මං ඇහුවා දැන් කවුද නියපොතු පාට කරන්නේ? ලේලි. අන්තිමේට මං ඇහුවා කාගේද සුදිය වැඩි? ලේලිගේ. මොකටද එහෙනම් ඔය පුපුරන්නේ? ඒව වැඩි ලේලිගනේ. දරන්න බෑ. පුරුදු වෙන්න ඕනේ. ඉවසන්ට පුරුදු වෙන්න.